බලන්නේ. මොන දෙන්න බලන්නේ. මොනදී වැද්දේ අපෝ මාකිමනේ හතරා මට වැඩි සෝනකමදේ පුතුන්නේ පොළුට නගින්න හදුන්නේ මමන්නේ අපොඩිය මල්ලි ආහෝ මොන හයිය රප්පිය ගහන්නේ ඉංග්‍රීසි ගහලා හයිය රප්පිය අදේ ඉඳලා ගහලා අපුඩියා ගහලා එහෙමයි ජූන් එක ලක් කරලා ගන්න නේ මොන අපුඩිය ගහන්නේ හැබැයි ඔන්න දෙවි නේ ආයෙත් දෙවි බලන්න ඔලදී ගන්න ගමන් සරුන් එකට තාමත් මට ආදරෙන මට කතා කරන්නේ ඒකත් හරි කියනවා ඒ චුන්න එකත් හරි කියනවාද ආයෙ තව චුන්න එකක් දෙමුද තව චුන් කියලා පුදුම මේ යෝදර කොච්චර දුන්නා මම අපිට පොයිසා දුන්නා මාව කන්නා බුහාදේ මේ තමයි එහෙනම් දෙමුනේ වල දාජු කාලා තල්පෙටි වල පාට කරවේ වල පාට කරවේ අයි ජුමාලි තොලේ කොළඹේ කරනාත්තේ කම කන්නද කෙල්ලේ මුකුත් ආවේ මම දැක්ක විතරයි ෆෝන් එක අහකට ගත්තා පොදුගේ මූණ ඒ මාමා කාලා ඔට්ටේ කාලා කොක්කම ගාවා ඒකත් හරි කියනතරෝ ඒක නෙවෙයි රත්තරමයි මේ කාන්දේ මේ වටේට ඉතිසි මේ දෙකෙන් කරා කොහොමද මේ සැකේ කරලා ඒ දෙන්නගේ දවස ඔට්ටුවා මේක කද්දේ ඒ දෙන්න අත විවාහ වෙලා පුතුවා කවුද අපරාධ කරේ අපරාධය ෂෝක් එකකින් කොල්ලා දැන් ඉතින් අදගේ වල ඉවරයි නේ පොඩි කාලේ ඉඳන් පොඩි කරගන්න තමයි දකලුවේ එකක් මැත්තේ වල හිර දකලුවේ ඔකම තමයි කොල්ලා කොල්ලා කොච්චරවත් ඒකෙන් පිට නැතිේ නෑ කොල්ලට වැඩි මොනවද බැරිලු හැබැයි කොච්චර නෑ මොනේ වතුරක් නෑ කොච්චරවත් වයිට් කියලා තමයි වාසිය තමයි ඔක්කොම දාන්නවා කොල්ලා දාන්නේ කොල්ලා හැබැයි හේරට හොදට වැඩේ ගඩගෙන යනවා හැබැයි කොල්ලා ඉන්න කනවා හැබැයි කොල්ලා අයිත් එකයි වගේ ඉන්නේ නේ ඒක නෙවෙයි නතරමල් මට මෙන්න මෙතෙන් නෙකෝ යුතුයකම වගේ ඉස්ත කරන්න හැබැයි යුතුයකම ඉස්ත කරන්න ෂෝ පඩිකාල ගෙනාවේ ඒ ෂෝ පඩිකාල තමයි ගෙනාවේ දැන් තමයි නියම නිකන් ටික තියෙන්නේ අපි බලන්න හොදාන්නේ ඒක බලන්න හොදාන්නේ ඒක හොදා බලන්න අනිවාර්යයෙන් කියන්න හැබැයි කොච්චරද කොල්ලට අතිකල්ලා ගිහලා හොදලා පුළුයි අතට ඉක්කම තාක්කාර දඩ කරගත්තා හැබැයි දාලා මම කියන්නේ කටමක්කට යනුගේ ඔබට බනේ අපි කාගේවත් අගන්නද එහෙමද වෙන්නේ බුදුආමෝ හැබැයි කරගන්න ටිකක් එහෙමකට නේ හැබැයි මෙහෙමකට ටිකක් අපි දෙන්නත් ගැලපෙනෝනේ ඒ උනාට කමන්නේ මම තියෙන විදිය දින්න ඕන හොඳයි දැන් තමයි ෆොටෝ එක ගන්න හදන්නේ ලස්සන දිනවල ඕන කෙනෙක් යාළුවෙක් මෙතන බලාගෙන ඉන්නවා ෆොටෝ එක හිතකොට කෙනෙක් ඉන්නවනේ හෙලවෙන්න බෑ හොඳයි හැබැයි කොල්ලා කියන විදිහටම ඉන්න ඕනේ අනේ ඕන ඉන්නවනේ කොහොමද ඔය මොකද කරන්නේ අපේ මේකම බලන්න පොඩ්ඩක් අපේ මේකම තමයි දන්නා ප්‍රේම කරන්නේ පුදුම අපේ දැක්කම හරියට හරියට ආගත කපල් ෆොටෝ එක දැන් තමයි මනමාලේ ආවේ පුදුම අපේ මනනා ලැජ්ජාවේ බෑ මෙයා හොඳයි අර යකඩේ මෙයා කන්නේ දෙක ගලපෙන්න පුදුම අපේ මොකද්ද මෙයා කියන කතාව පුදුම අපේ මෙන්න මෙයා මට බඩිනෝ කියන්නේ දැන්නානෝ ආවේ අයි දානෝ බලන්න ඒ රාජි නැතිමලේ දානෝ ඒක අම්මෝ දැක්කා මෙයාගේ දෙන්න ඉන්නවා මම දැක්කා ඒක අපේ මට අනිකාර ළඟට එන්න අනේ අප්පෝ ආයෙ මොකද නැගිටින්න බලන්න අර
ආරේ දුන්නා. මොකටද කියනවා මට? ආරේ දුන්නා. හොඳයි. සෝරිතා සෝරිතා. ආරේ එන්න ගියා. අර කට්ටියට එන්න ගියා. අක්කට කියලා සෝකක් ප්‍රකාශ කරලා මාත් ආරේ දාලා ඕල කීනාක් කළා. ඕල් කඩලා පුතා. අත පාය ගැට ගහලා ඒක කරන්න ඉන්න ගියා. දැන් ඒ ටික අතුරු දෙක කරා. කුචිකා මේ ටික කරා. මම බලක්කුය. ඒ නමෝය. මම බලක්කුය. ඔයයි පාරක් අර ජයමංගලානි කියන්නේ එන්න ගියා. ජයමංගල අක්කට. ඔව් අක්කට කියලා නේද? ඒ ටික කරලා නේ කියන්නේ තින්නේ. එහෙනම් ඉතකත් මේ නැගිට කට්ටියට ආදිද ගියා. ඊට කට්ටල වාඩි. ආයෙත් වාඩි. ඔය දැන් කට්ට කරේ. ඔය මත්තන් යනවා හොඳ. එහෙනම් කො මල මහත්තයා අම්මට එන්නේ කියලා. සංකාලේ නේ කියන අම්මට පොඩි උතුකමක් කියලා තව ඉස්ස කරා. අම්මේට පොඩක් ඉස්සරහට. ඔයන් වෙතෙන් දුවානෝ. දැන් තමයි ඩොක්ටර් කමක් කියන්නේ. අම්මේට මගෙන්නේ. පුතාගේ අතේ කාලගා. ඔන්න දැන් පුතා කියනවා පොඩි. ඔන්න මම දෙන්නේ කියනවානේ. මගේ ආදරණීය අම්මේ. අයියේ ආපෝ හොදා අයියේ කියනෝනේ. මගේ ආදරණීය අම්මේ. අද ඉඳන් මම වැඩි හොදන මැෂින් එකක් ගෙනාවා. අන්න ඒක කිව්වපා අම්මගේ සියලු දිනාව. දෙන්නන්නේ වැඩි හොදන්නන්නේ. වැඩි හොදන්නන්නේ. කියලා ආමේලන්නේ. අම්ම කියන්නේ මම පිළිගන්නවයි කියලා. දැන් තමයි වැඩේදී හදියේ නන්නේ. ඔය ආමනේ ගම කනවා වගේ. ඉතින් ගමන් කරන මෙහෙට කරනවා. අන්න තමයි ගෙනාවේ. අතයි කියන්නේ චෝ පිළිවෙලක් කියලා කරනවා. මොකක්ද හත්තාම? අතයි හදපත් ගිහිල්ලා ආවම ටොප් එකට තියෙනවා. ගුවන් ගන්න වෙන අතයි ගුවන් ගන්න වෙන්න පුළුවන් මේ විස තියෙන කොල්ලයි ගාව. ඕන වෙලාව. ඒමනේ ලැජ්ජා මාලි. ඔය තමගේ ටොප් එකක් තාම කඩින්නේ. මන්න සංදාලේ පාවෙ. ඔය මේ වයින් කියනවා වගේ. මගේ ටොප් ඉස්සර මෙච්චර බලන්නේ නැහැ. ඔය කියන දවසක් හොරා ගන්න ගිහිල්ලා අපේ ගෙදර කිරාට අහුවෙලා මගේ ටොප් එක ඉල්ලුවලි ගාලේ. කොටිවා අපේ ගෙදරකට තමයි පලල්ලුනේ. අන්න බලනවා පුතේ ඔන්න අදින හොරාට නම් ගන්න එපා. හොරාට වගේ හැබැයි ටොප් හදා ගන්න පුළුවන්. කොල්ල හැබැයි ඉහෙද උනානේ. මොකද්ද? දැන් තමයි ටොප් එකේ තියෙන්නේ. ඒක ආම්බුලා වෙනවා. මට කියනවා මේක කියන්න ලැජ්ජයි. ඒ කට්ටියට හෙන්න. දැන් අම්මටයි මාවන්ටයි කියන්න ලැජ්ජයි. මට කියනවා කියන්න. එයාගේ හිතේ තියෙන දේ. එයාගේ හිතේ තියෙන පොඩි දේ මට කියනවා කවියකින් කියන්න. එහෙනම් ඔය කියනවා බලන්න. ආන්න මුතුවා මේ ඇයිද ගව්වා වලයන්ගෙන් අවසර ගන්න. දැන් පිටතම වැඩේ පටන් ගන්න. අපයි ෂොක් තමයි. එහෙනම් මම කියනවානේ මාමගේ කිතේ මට කොහොම හරි දූ දෙන්න. නැන්දගේ කිතේ මම මරවල වැඩ ගන්න. නාලගේ කිතේ හොරාට පැනලා යන්න. මගේ හිතේ දෙන්නම කියලා ගෙන යන්න. මේ හිතාගෙන එකක් ගත්තාම තව එකක් නොමිලේ කියලා. ඊමනාවට ඒකේ නැසසුදෝ. එහෙමනේ වෙච්චුවනේ. ඒ වලගත්තේ කම්බල සබාවක් කිව්වා. ඒ වලගත්තේ යුද්ධපති දෙබලක් කිව්වා කිව්වා. වෙදෙන්නා කියනවා උනේ. ඉතින් පාදාට දැක්කා කියනවා. ඒක දොසට ගන්න වෙන්නේ කියලා. පස්සියාවට බාර කළා. වෙදෙන්නානේ යනවාට බලන්න අපේ නායකයෝ කියලා නෝඩෝපර්. වැඩේ කරලා කඩි පඩි කරවන්නේ. ඔල්ලන හැකියාව තියෙනවා. හැකියාව තියෙන මොකද කරන්නේ? ලාංකික පන්තික ළඟින් කියලා නේ. අපේ සිංහල බණපොළ විතරන්නේ. වාසාවට ලැබෙන්නේ කියලා. පාස්සේ ඉස්සෙල් ගාටවත් ලෝකා ඉස්සරහටවත් සාක්ෂියක් කළා. පස්සේ පදල්වක් වෙලා